හයි කොහොමද ඉතින් ඔයාලට ඔන්න මේ vlog එක බලන ඔයාලට බලා ගන්න පුළුවන් හිරු දරුවෝ 2025 ප්‍රෝග්‍රෑම් එකට අපේ පාටකරවල ෆැමිලි එක ඇවිල්ලා මොකද උනේ අපි එදා මොකද කරේ කියලා. ඉතින් මගේ ඩ්‍රෙස් එක ඉස්සරහට ඔයගලන්ට පේන්න තියෙනවා. මෙන්න මේ විදිහට මම තනියම මේකප් ලුක් ක්‍රියේට් කරගත්තා. අර විදිහෙන් මේ විදිහට ආවේ කොහොමද කියලා ඔයගලන්ට vlog එකක් ඕනනම් කමෙන්ට් එකක් දාන්න. දැනටත් තියෙනවා කමෙන්ට්ස්. හැබැයි මට ටයිම් එකක් තිබ්බ නෑ අතරම මේ මේකප් ලුක් එක ක්‍රියේට් කරන විදිය ගැන වෙනම වීඩියෝ එකක් කරන්න. කොහොම හරි ඔයාලට ඒක ඕනේ නම් කමෙන්ට් එකක් දාන්න මං අනිවාර්යෙන්ම කරන්න. මේක අවුට්ඩෝර් ඉවෙන්ට් එකක්. ඒ වගේම එදා දවස හොඳටම වැස්ස දවසක්. ඒ නිසා සුපර් සිම්පල් මේකප් ලුක් එකක් තමයි මං ක්‍රියේට් කරේ. එහෙනම් එන්න මාත් එක්ක එදා දවසේ මොකද උනේ කියලා බලන්න. හරි. අපි දැන් තමයි යන්නේ. දැන් වෙලාව කීයද? සාකුනේ වෙලාව කීයද? 1:57. 1යි කියලා? 57යි. 1:57යි නේ. අපිට පරක් වෙලා හැබැයි අපි යන ගමන් ඉන්නේ. අපි සැලෙන්නේ නැහැ පරක්කුයි කියලා පික්මන්ට් යනවා. අර මේ පිටිපස්සේ ඉන්නේ මේ අඳුරන ළමයි අපි ගෙදර වැඩට ගත්ත ළමයා. නෑ අපේ අකු අම්මගේ දුව. අපි ගිහින් බලමු අද ප්‍රෝග්‍රෑම් එක මොන වගේ වෙයිද කියලා. දිගටම vlog එක බලන්න. මේ මගේ මේකප් ලුක් එක ලස්සනයි නේ. මගෙන් ගොඩක් අය කමෙන්ට්ස් දාලා තිබ්බා සිම්පල් මේකප් එකක් කරන විදිහ කරන්න කියලා. අද මට ඒක හරියට කරගන්න වෙලාවක් තිබ්බේ නෑ. මං කොයි වෙලාවක හරි සිම්පල් මේක මොකද? කොයි වෙලාවක හරි සිම්පල් මේකප් ලුක් එකක් මේ හරියට කරන්න කොහොමද කියලා ඔයගලන්ට වීඩියෝ එකක් කරන්න. හරි අපි බලමු. කොල්ලන්න එපා එමීට යම්. ඊළ බලමු මොකද තාත් කියලා. බයි. වහිනවා මිතුරනි වහිනවා. අපිට වැස්ස කියලා වැඩක් නැහැ. අපි යනවා. සකෝ වැසකෝ සෙරියාගේ දුන්නාර කාගේ පස්සෙන්ද සකෝ දිව්වේ? නෑ. සකෝ ප්‍රසිද්ධ පුද්ගලයා පස්සෙන්ද කෙනෙක් කියලා නැවටිලා. කට. මේ අයියට නම් අපි අතට ගිහිල්ලා අයියවත් ආවත් එකටත් එක වාහනයට වෙලා හිටියා යන ගමන්. ඔයාලට මොකද හිතෙන්නේ අද ගමන ගැන? මම කියන්නේ චුචුරු ගන්නේ. ඇයි වානික සීන් එකේ ඉන්නේ නේ මෙච්චර ලොකුද ඉඳලා? කතා කරනකම ඔන්න ඒ වගේ පිස්සු ටිකක් නටනට ඇවිල්ලා ඔන්න කොහොම හරි අපි ගාල්ලට ආවා. මං කියවනේ ඔයාලට එදා දවස් හොඳටම වහිනවා. ඉතින් අපි ගාල්ලට යනකොට මෙන්න මේ තත්වෙන් තමයි ගාල්ල තිබ්බේ. මං හිතන්නේ ආටිස්ට් කෙනෙක් විදිහට එදා මම මාර සතුටක් ලැබුවා. මොකද එදා සම්නර් ග්‍රවුන්ඩ් එකට අපිව බලන්න ඇවිල්ලා හිටපු ඒ පිරිස මම නම් කවදාවත් මන් දන්නේ අපි අනිත් අය කොහොම ඉමේජින් කරාද කියලා. හැබැයි මම කිසිම විදියකින් ඒ තිබ්බ කාලගුණික තත්වයක් එක්ක ඒ තිබ්බ අපහසුතා එක්ක එහෙම ළමයි අරන් එන්න පුළුවන් වටපිටාවක් ඇත්තටම එදා තිබ්බේ නෑ. මම කිසිසේත්ම මෙච්චර සෙනගක් අපිව බලන්නේ කියලා හීනකින්වත් බලාපොරොත්තුුනේ නෑ. මං ඒක ස්ටේජ් එක උඩදිත් කිව්වා. ඔයාලා දන්නවද මට හිතුණ දෙයක්. මට හිතුණා අර කෙල්සිට බැනලෙන කමෙන්ට්ස් නිකන් වචන විතරයි කියලා. එච්චර මිනිස්සු ආදරෙන් ඇවිල්ලා මූණ අත ගානවා, මූණ ඉඹිනවා, බදා ගන්නවා. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ආදරේ ප්‍රකාශ කරන විදිහ. මේ ආදරයට බොහොම ස්තුතියි සහ මේ ආදරයට අපි බොහොම ගෞරව කරනවා. ඉතින් ඔයාලා එදා ළමයි තුස්සගෙන ඔයාලගේ දරුවෝ වැස්සේ තෙමෙනවා. ඒ හැම දෙම දරාගෙන අපි බලන්න ආපු අපේ අහිංසක අම්මලා තාත්තලා වැස්සේ තෙමුණ අයියලා අක්කලා එතකොට නංගිලා මල්ලිලා හැමෝම වැස්සේ තෙමිලා ආවේ අපිව බලන්න. අපි මේ හිටපු බස් එක වටේට එකතු වුණේ ඔයාලා අපිට ආදරේ නිසාමයි කියන එක අපි දන්නවා. මට තව හිතුණ දෙයක් තමයි ඒ වැඩේ මගේ අතින් මග ඇරෙන්නේ නැතුව මං එදා ගාල්ලට ගියප එක මගේ ජීවිතේ මාර වාසනාවක් කියන එක. එච්චරට ඔයාලා දැකලා මම හදවතින් සතුටු වුණා. බොහොම ස්තුතියි බොහොම ආදරේ. එදා දවසේ අපි නිසා ග්‍රවුන්ඩ් එකට ආපු කවුරුම හරි යම්කිසි අපහසුතාවයකට ලක් වුණා. අනේ අපිට සමා වෙන්න කියලා මම මේ වීඩියෝ එකකින් ඉල්ලනවා. ඇත්තටම දැහිබර කාලගුණයක ඉන්නේ. මගේ සන්ග්ලාස් දෙක නැති වුණා. පොඩ්ඩක් දැක්කොත් එහෙම කවුරු හරි ඉන්නවා නම් දන්වන්න. සුදු පාට ටිකට් සන්ග්ලාස් දෙකක් අතුරුදහන් වුණා. කරුණාකරලා දන්නවා නම් ඉන්බොක්ස් කරන්න. ඕකේ බයි. කොහොම හරි අපේ ආදරණීයන් එක්ක කතා කරලා ෆොටෝස් අරගෙන ඒ චැප්ටර් එක ඉවර කරලා අපි බස් එකේ ඉඳලා බෑක් ස්ටේජ් එකට ඇවිල්ලා ටිකක් වෙලා මෙන්න මෙහෙම හිටියා.
ඒ වෙලාවේ අහස පොරවට කඩම් වැටුණොත් අපි අපේ ආතල් එකත් ගන්න අමතක කරේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට අපි ටික ගිහින් කුඩන නැග්ග බලන්නකො ඊට පස්සේ මොකද උනේ කියලා. හරි ඒක නෙවෙයි උනේ අපි දැන් ගියානේ වැඩේට එන්නකො දැන් ගිහලා දැන් හරි සනීපයිනේ නෑ නෑ අතරම ඉතින් අපි බලන්න ලොකු පිරිසක් ඇවිල්ලා හිටියා අපි දෙකට thank you කියන්න ඕනේ thank you so much. ඒ කියන්නේ වැස්ස නොතකම හිට හොඳටම වැස්ස කියන්නේ දාරානිපාත වැස්ස ඒ වැස්සෙත් එන්න අපිව බලන්න ඇවිත් මොකද නිකන් ඔව් අපි බලන්න ඇවිල්ලා තිබ්බ ලොකු සෙනගක් ඉතින් මේ කොහොම හරි ඉතින් ඇතුළේ ටිකක් අමාරු තත්ත්වයක් තියෙන එකකින්ද අපි සරණාගතව තුන් දෙනෙක් වගේ කොටු ඇතුළට ඇවිදගෙන ආවා. අපිට මරු එකක් කොටු කොට ඇවිල්ලා තියෙන්නේ. අපි අතර මංගලා ඉන්න අතර මංගලා ගාලු කොටු අතර මංගලු යහළුවෝ. හැබැයි මම නිත්‍ය ඩාන්ස් කරා හොඳට වේදිකාවේ උඩ ඒක සතුටු දැක්ක කට්ටිය අනිවාර්යෙන් දකින්න කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න යන්න. මට ස්ක්‍රිප්ට් එක වාගන්න බැරුව තියා මෙයා එකක් කරන අර එක කරනවා මොකක්ද වැඩේ අපි යන්න සර්විස් ඒරියාවකට ඇවිත් දැන් කන්න හදන්නේ. බලමු මොනවද කන්න තියෙන්නේ. වර්තමාන මහන්සිය අපි මේ කන්න
සංග්ලාස් එක හම්බුණා. අපල කන්ටිනියු කරන්න. හැබැයි කරාබු දෙක නැති වුණා නේ වාගේ මේ සංග්ලාස් එක හම්බුණා කරාබු නැති වුණා. වා කොහෙද? අක්කුගේ කතාව කියන්නේ මෙන්න මෙයාගේ කතාව. මගේ ලොකු ස්ටෝරි එකක්. ඔය පස්සේ කතා කරමු මේක. දැනගන්න ඕන ඔයගොල්ලෝ කියන්න මම කියන්න. අපිත් එක්ක මේ ෆොටෝ ගහනේම අපි දැකලා තියෙනවා. මේ අයියත් එක්ක ෆොටෝ ගහනවා මම පළවෙනි වතාවට දැක්කේ. ඇත්තටම මේක තම දුර්ලභ අවස්ථාවක්. කරුණාකර මෙම නිදසුන බලන්න වහම මේ වීඩියෝ පටේ ඉදිරිය බලන්න. දැන් බලන්න මේ වීඩියෝ. දෙපාරක් නොබලා එක පාරක් බලන්න. ඉතින් ඔන්නෝම තමයි එදා දවසේ ඉවරුනේ. ජොලියේ කාලා බීලා සතුටු වෙලා නටල ඔක්කොම කරලා අපි දැන් යන ගමන් ඉන්නේ. එහෙනම් අපෝ වීඩියෝ එකකින් හමු වෙමු. බයි.